හායි යාළුවනේ. ඉතින් අපි වාර්ෂික අපේ මිහින්තලා ගමනේදී අපිට නවාතක පහසුකම් ලබා ගැනීම සඳහා අපිට අහම්බෙන් ලස්සන තැනක් ලැබුණා. ඉතින් ඒක පිළිබඳ විස්තර අපිට දාන්න හිතුණු ලස්සන තැනක්. ඉතින් මේ තැන තමයි උතුරු දකුණු මිතුරු සෙවණ කියන තැන මිහින්තලේ තියෙන්නේ. බොහොම මිහින්තලේ ටවුන් ඉඳන් බොහොම මීටර් 100ක වගේ දුරින් තමයි තියෙන්නේ. ඉතින් මේ තැනට බොහොම ලස්සන තැනක්. මේ තැනට විශේෂිත ශ්‍රවණාගාරයක් තියෙනවා මේ තැන. මේ උඩ තියෙන්නේ නේවාසිකාගාර. ඒ කියන්නේ නැවතුම් පහසුකම් ගන්න පුළුවන්. මේ ශ්‍රවණාගාරයක් තියෙනවා. සම්පූර්ණ වායු සමනීකරණය කරලද තැනක්. මේ ඔෆිස් එක ඒගොල්ලන්ගේ. මෙතනින් ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන්. මෙතන ඩයිනින් එක සාමාන්‍ය 150කට වගේ ප්‍රමාණයකට මෙතන මේ ශ්‍රවණාගාරයේ පහසුකම් ලබා ගන්න පුළුවන්. මේ කෑම බීම ගන්න ස්ථානය. මෙතන පුටු එහෙම නැහැ, පුටු වෙනම තියෙන එක ඒගොල්ලෝ ඈස්ති කරලා දෙනවා. මෙතන තමයි කිචන් එක. ඔය කෑම එහෙම බුෆේ එහෙම arrange කරන්න පුළුවන්. මේ තේ හදා ගන්න පුළුවන්. නවතැන් පහසුකම් ගන්න අයට තේ එහෙම හදා ගන්න පුළුවන්. ඉතින් බොහොම ලස්සන තැනක්. මේකේ ගාඩන් ඒරියා එක. මේ ගේට්ටුව පේනවා. එතන සම්පූර්ණ පැය 24 පුරාම ආරක්ෂක සේවයක් මෙතන ක්‍රියාත්මකයි. මෙතනින් තමයි උඩ නේවාසිකාගාර වලට ඇතුල් වෙන්නේ. ඒවා සම්පූර්ණ වායු සමනීකරණය කරන ලද කාමර. මේ තමයි ගාඩන් ඒරියා එකේ view එක. උඩ තට්ටුවේ තමයි කාමර 6ක් තියෙනවා සම්පූර්ණ වායු සමනීකරණ ලද කාමර. මෙතන ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඔයගලන්ගේ මේ කම්පැනි ඉවෙන්ට්ස් වගේ ඒවා දේවල් මෙතන කරන්න පුළුවන්. එහා පැත්තේ මහා කන්දරාව වැව තියෙනවා, නුවර වැව තියෙනවා. එහෙම ඕගනයිස් කරන්න පුළුවන්. මේත් අපි view එකක් ගත්තේ කාමර මේ උඩ තට්ටුවේ කාමර. ඊළඟට මේ උඩ තට්ටුවේ ඉඳන් මම මේ වීඩියෝ එක ගත්තේ. උඩ තට්ටුවේ ඉඳන් පෙනෙන ආකාරය මේ සිකියුරිටි රූම් එක. පැය 24 පුරාම ආරක්ෂක සේවය සැපයනවා. කවුරුත් නෑ, අපි විතරයි එදා හිටියේ මේක නැවතන් පහසුකම් ලබාගෙන. මෙතන උඩ තට්ටුවේ මෙතන කෑම එහෙම ගන්න පුළුවන් ගෙස්ලාට. මේ දිගටම තියෙන කාමර, වායු සමීකරණය කළාද කාමර. මේ ගෙස්ලාට කෑම එහෙම ගන්න පුළුවන් මෙතන ඉඳලා. මේ කාමරේ තමයි අපි හිටියේ, මේ පළවෙනි කාමරය. අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඒතර ඇතුළ වෙනකොටම මෙතන බෑග්ස් තියාගන්න එහෙම තියෙනවා. මෙන්න අලුත්ම ෆර්නිචර්ස් දාලා තියෙන. මෙතන අල්මාරියක් තියෙනවා. අලුත්ම අල්මාරිය. මෙතන ඔයගලන්ට ලියන්න කියන්න එහෙම මේසයක් එහෙම ඒගොල්ලෝ ලෑස්ති කරලා තියෙනවා. මෙතන බැල්කනිය. මේ බැල්කනිය හරි ගම ඔයගලන්ට මිහින්තලා පුදුමව පේනවා ඈතින්. එතනින් ගියාම මේ ඇඳන් දෙකක් තියෙනවා. AC කරලා තියෙන්නේ. අලුත්ම ආලෝක පද්ධති තමයි ඒගොල්ලෝ බිත්ති වලට බිත්ති ලාම්පු විදිහට සකස් කරලා තියෙන්නේ. මේ වෙට්ස් එක ලං කරගන්න පුළුවන්. ප්ලග් පොයින්ට්ස් තියෙනවා. ඔක්කොම ඔයාලට charge කරගන්න ඇදී දෙපැත්තෙම. මෙතන තමයි මේ ඩයිනින් ටේබල් එක. මේ අලුත්ම ෆර්නිචර්ස් ටයිල් කරලා තියෙන්නේ මුළු කාමරේම. වොෂ්රූම් එහෙම බැලුවොත් හොඳටම තියෙනවා. හොඳටම ඒ කියන්නේ අප විතර වෙලා නැහැ. හොඳට ක්ලීන් කරලා මේකේ මේගොල්ලන්ගේ ක්ලීනින් කරන්න වෙනම සර්විස් එකක් දාලා තියෙනවා. මේ වෙනම අවුට්සයිඩ් කට්ටියක් කරන්න එක. මේ වොෂ්රූම් එහෙම හොඳටම හොඳයි.